තෙරුවන් සරණයි අපේ ගෞරවනීය ගාල්ලේ අපේ මගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මේ අවස්ථාවේදී අපි මේ රැඳී සිටින්නේ විහාර මහදේවී උද්‍යානයේ විශේෂයෙන්ම අපේ ගෞරවනීය ආම්දුරන් වහන්සේ ඊට මාස කිහිපයකට එහා පැත්තේදී නාගදීප පුරාණ රාජමහා විහාරස්ථානට වැඩම කළා. එහිදී අපේ ගෞරවනීය ආම්දුරන් වහන්සේ මම දැන හඳුනාගත්තා. ඒ වගේම ඒ දැන හඳුන්වීමකම දැන් මේ මාස ගණනාවක් පුරාවටම අපිත් එක්ක පොදු සම්බන්ධතාවයක් ඇති කරගෙන ඒ දැන හඳුන්වීමකම පවත්වාගෙන යනවා. ඒ නිසා ඊයේ අපිට මේ කොළඹ ප්‍රදේශයට සම්බන්ධ වෙන්න ලැබුණා. අපේ ගෞරවනීය ආම්දුරන් වහන්සේගේ සාදර පිළිගැනීමෙන් අපේ මේ අවස්ථාව සම්බන්ධ කරගන්න ලැබුණා. ඒ වගේම ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ සමාජ සත්කාර සමාජ සේවා ගණනාවක් කාර්යබහුලතාවයේ මත සිද්ධ කරන අපේ රට පුරාම මේ තරුණ තරුණියන් දූ පුතුන්ගේ සිස්සතන් දහමින් සුවපත් කරන දහමින් ආලෝකමත් කරන ගෞරවනීය අපේ හම්බුන්වහන්සේ නම ප්‍රසන්න චිත්ත පැහැදුණු ප්‍රසන්න වූ සිතක් ඇති ස්වාමීන් වහන්සේ නමක්. ඒක ඇත්තටම ප්‍රායෝගිකව ප්‍රසන්න වූ සිතකින් වැඩ වාසය කරන ප්‍රසන්න චිත්ත ස්වාමීන් වහන්සේ මම ඇත්තටම මගේ කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආම්දුරන් වහන්සේ නම මගේ ජීවිතේට ලැබුණ ලොකු කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේම අදවසේදීත් අපේ ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න ලැබීම වාග්යක් වාසනාවක් හැටියට සඳහන් වෙනවා. අහම්බෙන් හම්බුණ සංසාරයේ පෙර කල්යාණ මිත්‍ර පුරුදුතාවයක් තියෙන හාමුදුරන් වහන්සේ නමක් හැටියට තමයි මම මගේ ජීවිතේ මේ හඳුනාගෙන තියෙන්නේ. ඉදිරියට අනාගතේ අපේ ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් හැටියට මම ආශිර්වාදනය කරන්න ඉතාමත්ම කැමැතියි. වගේ මේක වාග්යක් හැටියට මම සලකනවා. එතකොට අද දවසේදී අපිට අපේ හාමුදුරන් වහන්සේ මේ විහාර මහදේවී උද්‍යානයට මේ මාව සම්බන්ධ කරගෙන මේ වටපිටාව දැක බලා ගන්නට එන්න අවස්ථාව ඉදකට සලකලා දුන්නා. දැඩි කාර්යබහුලතාවයකින් යුක්ත අපේ හාමුදුරන් වහන්සේ මේ පොඩි කාලයක් අපිට මේ අපි වෙනුවෙන් මේ කැප කිරීම ඉතාමත්ම මම ඉතාමත්ම ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනාත්මක අපේ හාමුදුරන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ධන හඳුනා ගන්න ලැබීම වාග්යක් වාසනාවක්. මම අර මුලින් සඳහන් කළ ආකාරයට පැහැදුණු සිතකින් යුක්තව ප්‍රසන්න වූ සිතකින් යුක්තව කටයුතු කරන අපේ ප්‍රසන්න චිත්ත අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරන් වහන්සේ මම පාද නමස්කාරයෙන් යුක්තව මේ අවස්ථාවේදී සිහිපත් කරන අපිට දක්වන සහයෝගය, අපිට දක්වන කල්යාණ මිත්‍රතාවය, ඒ වගේම අපිට දක්වන සත්පුරුෂ භාවය පිළිබඳව, ඒ වගේම මේ කරන ජාතික ආගමික සේවාව රත්නත්‍රයේ ආශිර්වාදයෙන් බලයෙන් සාර්ථක සඵල කර ගන්නට, ලෝක ශාස්ත්‍රීය සේවාවන් සිද්ධ කරන්නට ඔබ වහන්සේට දලදා හාමුදුරන් වහන්සේගේ ඒ වගේම විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශක්තිය බලය, රුවන්වැලි මහා චෛත්‍ය රාජයන් වහන්සේගේ ආනුභාව බල ශක්තිය, බුද්ධ අධිෂ්ඨාන බල ශක්තිය ගෙහිටි නාගදීප රාජායතන චෛත්‍ය රාජයන් වහන්සේගේ ආනුභාව බල ශක්තිය සියලු දෙවියන්ගේ රැකවරණය නිරන්තරයෙන් ලැබේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ නිරන්තරයෙන්ම අපේ ස්වාමීන් වහන්සේට නිරන්තරයෙන් උදා වේවා කියලා අපි එකසිතින් ප්‍රාර්ථනා කරනවා.